මිනිස්සු සාමාන්‍යයෙන් මානසිකව ගොඩක් අනිත් සත්ත්ව කොටස් වලට දියුණු වෙන්නේ. එතකොට අපි දැන් සරලව අපේ ඇඟේ ෆිසියොලොජි එක නැත්නම් සාමාන්‍ය ක්‍රියාපටිපාටි ගත්තාම දැන් ගෑනු දරුවෙක් සාමාන්‍යයෙන් අර අපි කියනවා එයාට මේ මෙනාකේ කියන නැත්නම් මුලින්ම මාස සුද්ධිය හැදෙන දවස මුල්ම උසප් වීම හැදෙන දවස වෙනකොට එයාගේ ඒකෙන් අදහස් කරන්නේ එයාට ඩිම්බ මැචුර් වෙලා මෝරලා පිට යනවා කියන එකද. ඒ සාමාන්‍යයෙන් ගෑනු දරුවෙක්ගේ ඒක වෙන අවුරුදු 13 12 13 14 කාලේ පරිච්ඡේදය. එතන ඉඳ ගත්තාම කායිකව එයාගේ ඇඟෙන් ඩිම්බ මාසයක් ගානේ මෝචරෙන්න පටන් ගන්න කාලේ. ඒත් ඒ ඇත්තටම දරුවෙක් කියනවනම් ඒ කාලේ ෆිසිකලි දරුවෙක් හදන්න පුළුවන්. නීති හැටියට ලංකාවේ මැරි කරන්න පුළුවන් අවුරුදු 18න් පස්සේ දරුවෙක් හදන්න පුළුවන් මේ කන්සන්ට් එක දෙන්න පුළුවන් සෙක්ෂුවල් ඇක්ට් එකකට අවුරුදු 16ට පස්සේ 16ට කලින් දරුවෙක් හැදුනොත් ඒ කියන්නේ සෙක්ෂුවල් ඇක්ට් එක තිබිලා තියෙනවනේ ඒක නීති විරෝධී. සමහරට අපේ අවස්ථා දෙකක් තියෙනවා ඒකට හිටියා වුණත් ඒගොල්ලන් ඒක මේ පුරුෂයව අරෙස්ට් කරපු අවස්ථා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. එකක් තමයි අපි දැන් කායිකව පුළුවන් වුණත් දරුවෙක් හදාගන්න නමුත් මානසික වර්ධනය ඊගාට ඒ බබාට අම්මා කෙනෙක් වශයෙන් ඒ බබාට රැක බලා ගන්න තියෙන අවබෝධය ඒ ඔක්කොම ගත්තාම අපි ඒක කිසිම රටක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ටීනේජ් එකේදී ගොඩක් දරුවෝ හදන්න කියලා.